ඔයා කොහෙද ඇත්තට ස්ථිර පදිංචියක් කොහෙද තිබ්බේ? දැන් ස්ථීරවටම ඉන්නේ පානදුරේ. පානදුරේ. පානදුර කිව්වම මේ ඉතින් හරියට සුනාමියෙන් කරදර වෙච්ච ඔය සුනාමිය එනකොට පානදුරේ මොකද කරේ? සුනාමිය එනකොට මන් නානවා. පොඩගේ මම සුදු මෝඩ ගෑනියන්නේ. ඒ මෙහෙම සුනාමිය එනකොට නානවද මෝඩ? ඇයි හත්තලා මේ කලින් කිව්වද සුනාමිය එනවා කියලා අපි නොනා ඉන්නද කවදාරි සුනාමිය එනකම්? මෝඩි. මට මෝඩි කිව්වට නම් කමන්නේ. ඇයි? අයි මෝඩියා කියනට වඩා මෝඩි කියන එක හරි උසස්. ඇයි? ඇයි ඉතින් ඉන්දියාවේ අගමැතිගේ නමනේ. මට මේ දැන් මට වා කියන්නේ පළවෙනි රැල්ල ආව කොහොමත් එකට පස්සෙත් ගියේ. දෙවෙනි රැල්ල එනකොට මං සබන් ගන්නවා. දැන් මොනවද මන් දන්නේ පිස්සුද සබංග ගා ඉන්නේ එතන. පොඩ ඈතට යන්න බෑ. යකෝ ඉතින් බාගෙට නෑවොත් සෙම්බිලිස්සාව හැදෙනවනේ. මට ඒවට දැන් දෙවෙනි රැල්ල එනකොට ගහගෙන ගියේ නැද්ද? නෑ අම්මා කිව්වා දුවේ සුනාමි කියලා එකක් එනවා කියලා මං සබන් පිටින් ඇවිල්ලා බැලුවා. සබන් පිටින් සුනාමි බැලුවා? ඒ කොහෙද? ඇයි මං නුවරඑළිය ට්‍රිප් එකක් ගිහිල්ලා හිටියේ. එහෙ නානකොට තමයි මෙහෙ සුනාමි ආවේ. මේ බාත්රූම් එක නානා දීපි. නැත්තම් යකෝ මූදේ නානවද සබන් ගාලා. ඒවා මම ගන්නවා කිසි අවුලක් නැහැ. මාව ගන්නවද? දැන් මම ඉන්ටර් පාස්. එන්නකො ළඟද? අනේ මට බෑ. මේ ළඟදී මම යනවා සිංගප්පූරු. ඔයා එන්න ඕනේ මම ඔයාලා ටිකට් ගන්නවා අපි දෙන්න යන්න ඕනේ ප්ලේන් එකේ. අපි ගිහින් සතියයි රයිට්? අනේ මට නම් බෑ. ඇයි යන්න බැරි? මං එහෙම දුර ගිහිල්ලා නැහැ අයියෝ. ඇයි? මට ඔය දුර යනකොට වමන යනවා. සිංගප්පූරේම යනකොට නම් එන්නේ නැහැ වමන යන එකක් නෑ. ඇවිල්ලා මාස දෙකකින් වගේ පස්සේ තමයි යයි. ඔක එක්කද ගණන් ගන්න එපා. පොඩක් අපි ලෙම්සිකන බැට්මෑන් ෆිල්ම් එක දින බලන්න එන්නකො. ඒ මොකටද? ඉන්ටර්වයු එක පාස් එන්නකො. ඉන්ටර්වයු පාස් වුණා කියලා බැට්මෑන් එක තියෙන සම්බන්ධය මොකක්ද? හරි ඉතින් මම එන්නකො යා. ඔයා යන්නත් පැත්තේ මං එන්න. මං කියන්නද? මොකද මම මෙහි එක මාසයක් වැඩ කරාට පස්සේ අපි ওই ෆිල්ම් බලමුද? නෑ නෑ ඔයා බැට්මෑන් පෙන්නයි මට අන්තිමට බීටි දෙකේ ස්පයිඩර්මෑන් වගේ යන්න වෙයි දන්නේ නෑ. ඇත්තම කියනවා නම් මං කෙල්ලෙක් නෙමෙයි. එහෙනම් මං කොල්ලෙක්. ඔයා මේ විහිළු කරන පිස්සු දානේ යන් ඇත්තමයි කියන්නේ මං කොල්ලෙක්. අනේ හරි එන්නකො යන් එන්න. මේ බලහන්කෝ. මං කොල්ලෙක්. මොකද මෙතනට ආවේ? මෙතනට ආවේ උඹේ ඉන්ටර්වයු එකට මං දවාලේ ආවා. වේකන්සි නැහැ කියලා ඇහුවා. යකෝ සාය කැල්ලක් ඇන්දා විතරයි මේක. කෙලින්ම සිංගප්පූරුත් ගෙනි. යකෝ මේක සායට ගිය රටනේ.